අයිබෝන්. අද අපි කතා කරමු ලංකාවේ ප්‍රධාන බැංකු දෙකක් කමර්ෂල් බැංකුවයි සම්පත් බැංකුවයි. එයාලා දෙන මුදල් වෙළඳපොළ ගිණුම් ගැන. මේවා මනි මාකට් accountස් කියලාත් කියනවා. ඔව් මේවායේ තියෙන විශේෂත්වය තමයි අර සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා පොලියක් හම්බෙනවා. ඒ වගේම තමයි සල්ලි ඕනුන ගමන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ පොලියත් හොඳයි සල්ලි ගන්න ලේසි දෙකම තියෙනවා. අපි මේ බැංකු දෙකේ වෙබ්සයිට් වල තියෙන විස්තර වලින් තමයි මේ කතාව ගොඩනගන්නේ. හරියටම හරි. අපි බලමු මේ ගිණුම් දෙකේ මොනවද තියෙන ලක්ෂණ, වාසි, කාටද මේවා අරින්න පුළුවන්, අඩුම ගාණ කීයක් තියෙන්න ඕනද වගේ දේවල්. හොඳයි. අපි එනම් පටන් ගමු කමර්ෂල් බැංකුවෙන්. එයාලගේ මේ මනි මාකට් account එකේ මොනවද තියෙන වාසි? එයාලා කියන විදිහට ලොකුම දේ තමයි අර මං වගේ සාමාන්‍ය සේවිං account එකකට වඩා පොලිය වැඩි කියන එක. අනිත් එක තමයි අර ෆික්ස් ඩිපොසිට් එකක වගේ සල්ලි හිර වෙන්නේ නැහැ. ඒ කියන්නේ FD එකක තියෙන ඉහළ පොලියයි කෝල් ඩිපොසිට් එකක් වගේ ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන්කමයි ඒ දෙකේ එකතුවක් වගේ. ඔව් ඒ වගේ දෙයක්. ඒ නම්‍යශීලී බව තමයි ගොඩක් අයගේ කරන්නේ. ඕනම වෙලාවක සල්ලි ගන්න පුළුවන්. හරි. එතකොට මේ කාර්යන සුදුසුකම් මොනවද? හැමෝටම පුළුවන්ද? යාළගේ වෙබ්සයිට් එකේ තියෙන විදිහට නම් වයස අවුරුදු 18ට වැඩි ලංකාවේ පදිංචි ඕනම කෙනෙකුට පුළුවන්. හැබැයි පොඩි කාරණයක් තියෙනවා අර යාළ කියන විශේෂ පොලි අනුපාතය තියෙනවනේ. අපි බලපු සතියේ තිබ්බේ වාර්ෂිකව 6.5% වගේ. ඔව්. අන්න ඒක ගන්න නම් කිනුමේ අඩුම රුපියල් ලක්ෂයක ශේෂයක් තියාගන්න ඕන. ඒක වැදගත්. ඒ කියන්නේ ලක්ෂයකට වඩා අඩු වුණොත් අර විශේෂ පොලිය හම්බෙන්නේ නැහැ. ඔව් එම වෙන්න පුළුවන්. අනිත් අවශ්‍ය ලියකියවිලි තියෙන අර සාමාන්‍ය ඒවා තමයි. ගිණුම් භාරය, අර KYC පෝරමය. ඔව් KYC එක. හැඳුනුම්පත, ඒ කියන්නේ ID එක, driving license එක හරි, passport එක හරි, address proof එකක් ඕන වෙනවා. ID එකේ address එකට වඩා වෙනස් නම්. අනේ ඒ ටික පැහැදිලි. එතකොට කමර්ෂල් එකේ කතාව ඔහොමනම් අපි බලමු සම්පත් බැංකුවේ මනි මාකට් account එක කොහොමද කියලා. එතනත් සුදුසුකම් එහෙම මේ වගේමද? එතන පොඩි වෙනසක් තියෙනවා. සම්පත් එකෙත් වයස 18ට වැඩි ලංකාවේ පුරවැසියන්ට මේක අරින්න පුරුවන්. ඒක හරි. හැබැයි ඊට අමතරව එයාලා කියනවා අර ලංකා රුපියල් වලින් ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් accounts. ඒ කියන්නේ IIA ගිණුම් අරින්න සුදුසුකම් තියන අයටත් මේක අරින්න පුරුවන් කියලා. IIA. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ අර විදේශයන් වල ඉන්න අයට එහෙම ලංකාවේ අනුමත ආයෝජන කරන්න දෙන ගිණුම් වර්ගයක් නේ. ඉතින් ඒ සුදුසුකම් තියෙන සමහර විට විදේශිකයන්ට හෝ රටේ ඉන්න ලංකාවේ අයටත් මේ සම්පත් බැංකුවේ ගිණුම අරින්න අවස්ථාව තියෙනවා. ඒක නම් ලොකු වෙනසක් කමර්ෂල් එකත් එක්ක බලද්දි. ඒ කියන්නේ සම්පත් එකේ ටාගට් ඔඩියන්ස් එක ටිකක් පුළුල් වගේ. ඔව්. එලෙම කියන්න පුළුවන් සුදුසුකම් පැත්තෙන් ගත්තම කමර්ෂල් එකට වඩා පිරිසකට අවස්ථාව තියෙනවා වගේ පේනවා. කිව්වා විශේෂ පොලියට. සම්පත් එකේ කොහමද? අන්න එතන තමයි ලොකුම වෙනස තියෙන්නේ. සම්පත් බැංකුවේ මේ ගිණුම අරින්න නම්, ඒ කියන්නේ ආරම්භ කරන්න නම් අඩුම රුපියල් ලක්ෂ 5ක තැන්පතුවක් ඕන. ලක්ෂ 5ක්. ඒ කියන්නේ කමර්ෂල් එකේ විශේෂ පොලියට ඕන කරන ශේෂය වගේ 5 ගුණයක්. ඔව්. රුපියල් 500ක් ඒක අවම ආරම්භක තැන්පතුව. කමර්ෂල් එකේ කිව්වේ විශේෂ පොලියට අවශ්‍ය අවම ශේෂය ගැන, මෙතන ආරම්භක තැන්පතුව ගැන කියන්නේ. ඒක නම් ලොකු පැනීමක්. ඒ කියන්නේ සම්පත් එක පැහැදිලිවම ටිකක් ලොකු මුදලක් මුලින්ම දාන්න පුන්නන අයව තමයි බලාපොරොත්තු වෙන්නේ වගේ. වෙන්න පුළුවන්. සමහර විට අර IIA පහසුකම කෙනාය එහෙම ඉලක්ක කරනවා ඇති. අනික් අතට කොමර්ෂල් එකේ ලක්ෂ්‍ය සීමාව අර සාමාන්‍ය ඉතුරුම් වලින් ටිකක් එහාට ගන්න බලන ඒත් ලක්ෂ 5ක් එකපාර දාන්න අමාරු අයට ලේසි ඇති. ඒක ඇත්ත. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් දෙකේම තියෙනවා හොඳ පොලියක් සහ සල්ලි ගන්න ලේසි බව. ඒක පොදුයි. ඔව්. හැබැයි වෙනස්කම් තියෙන්නේ අර සුදුසුකම් වල සම්පත් එකේ ටිකක් පුළුල් සහ අර අවශ්‍ය අවම මුදල් වල එක ලක්ෂයක ශේෂයක් අනිකේ ලක්ෂ 5ක ආරම්භක තෙන්පතුවක්. හරියටම හරි. ඊ ප්‍රධාන වෙනස්කම් දෙක තමයි මතක තියාගන්න ඕනේ. ඉතින් Tamanට ගැළපෙන්න මොකක්ද කියලා තෝරගන්නකොට මේ කාරණා ගැන හිතන්න වෙනවා. Tamanගේ අතේ තියෙන මුදල රටේ ඉන්න කෙනෙක්ද නැද්ද වගේ දේවල් බලපානවා. ඔව්. අවසාන වශයෙන් පොඩි දෙයක් එකතු කරන්නම්. හිතන්න මේ අවම මුදල් වල තියෙන ලොකු වෙනසයි අර සුදුසුකම් වල වෙනසයි නිසා බැංකු දෙකට එන සල්ලි ප්‍රමාණය විතරක් නෙමෙයි ඒ එන පාරිභෝගිකයාගේ ස්වභාවයත් වෙනස් වෙනවා ඇතිනේ. ඉතින් ඒ වෙනස බැංකුවේ අර මුදල් කළමනාකරණය කරන විදිහටත් බලපානවද? අන්න ඒ ගැන ටිකක් හිතලා බලන්න වටිනවා.